ආයිබන් කියලා පිළිගන්න ඕන අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් ආවල වෙනුවෙන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුංචි ක්‍රමයක් ගැන. මේකට කිසිම software එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. කලින්ම run command එකක් දීලා Windows වල තියෙන පුංචි settings එකක් වෙනස් කරලා තමයි වැඩි කරගන්න ඕනේ. මුලින්ම ඔයා Windows එකයි ආර කරවලා run එක open කරගන්න ඕනේ. මේ විදිහට run එකේ දෙන්න ඕනවා gp edit කියලා type කරලා ඕකේ කරගන්න ඕනේ. මේ විදිහට මම type කරනවා gp edit කියලා. දැන් gp edit කියලා type කරලා ඕකේ කරගන්න ඕනේ. ඕකේ කරාම මේ විදිහට local group policy editor කියන එක open වෙනවා. ඒකෙන් අපි දෙන්න ඕනේ මෙන්න මේ Windows settings කියන එක. administrative template කියන එක click කරගන්න ඕනේ. මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් network කියලා එකක් තියෙනවා. මේ network කියන එක click කරන්න ඕනේ. network කියන එක click කරාට පස්සේ එතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා QoS packet scheduler කියලා. අන්න ඒක click කරගන්න ඕනේ. මේ විදිහට ඒක click කරාම අපිට බලා ගන්න පුළුවන් limit reservable bandwidth කියලා එකක් තියෙනවා. ඒක අපි double click කරගන්න ඕනේ. double click කරාම මේ වගේ window එකක් තමයි open වෙන්නේ. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් not configured කියලා තියෙනවා. ඒක අපි enable කරගන්න ඕනේ. enable කරපුවහම මෙතන අගය 80ක් වෙනවා. ඒ අගය අපි බිඳුවක් කරගන්න ඕනේ. මේ විදිහට බිඳුවක් කරලා ඔයා apply කරලා okay කරගත්තාම දැන් ඔයා ඉන්ටර්නෙට් යූස් කරලා බලුවොත් එහම ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඔයාගේ ඇඟට දැනෙන විදිහට අනිවාර්ය වෙනස් වෙලා තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙන්නේ නැහැ. ඔයා බ්‍රවුසින් ස්පීඩ් එක ඔයාගේ බ්‍රවුසින් ස්පීඩ් එක ගොඩක් ඔයාලා හොඳටම දැනෙන විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒක හොඳටම විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ගිහින් ඉන්නම් තාත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. දිල්ෂාන් ටීචර් සර්ච් එක දාන සෝෂල් මීඩියා මම ෆලෝ කරන්න පුළුවන්. ගිහින් ඉන්නම් තාත් වීඩියෝ එකකින් හම්බෙමු. අමතක කරන්න subscribe කරන්න ඔය channel එක.